ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නිරංජාව තරණය කලේ අපමා බෝසතා පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා නිසල භූමැද වෙසෙන අතරිදි සසල කෙරුමට අචල හිමි සිතු නොයෙක් වෙස් බෑ සිතුම් සේනා එවා ඇත රුදුමාර දෙව් පුතු පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නිරංජාව තරණය කලේ අපමා බෝසතා පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා පිරුම් දම් බලමින් මරුන් බිඳ බවුන් වටවා බුදුවලොතුරු සහන් එලියක් ලෙසින් මතුවින නසාතිලොවෙක අවිදු ගනදුරු පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නිරංජාව තරණය කලේ අපමා බෝසතා පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා අයබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මේදානන්ද FM එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැම දිනකටම. ඉතින් අද මේදානන්ද FM 43 වෙනි විකාශයත් එක්ක ඔබ හා එකතු වෙන වැඩසටහන් නිෂ්පාදක වන මම යලිත තෙවුනිද. ඒ වගේම අද දවසේ සහාය නිෂ්පාදකවරිය විදිහට අපිත් එක්ක එකතු වෙන්නේ ධර්මාචාර්ය ශ්‍රේණී ගිණුම ලබන මලීෂා මදුමාලි අක්කා. ඒ වගේම අද දවසේ තාක්ෂණික සහාය තරුක් තත්සිරු මල්ලි සහ නිසල් රන්දිය මල්ලි සපයනවා.
රස සමයේ ගුණ පවනා සුබස් රසින් රසමවනා ඥානාලෝකය උපදවනා මේදානන්දය සරසවනා මේදානන්ද FM ඥානාලෝකය උපදවන හඬ. ඉතින් අද වැඩසටහන ආරම්භයේදීම අපි මේදානන්ද FM ශ්‍රවණය කරන ඕගොල්ලෝ හැමෝටම පසක් කොට ඇති සසර දුක්ගිනි කියන ගීතයට සවන් දෙන්න ඉඩ සැලසුවා. ඒ ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහත්මයා විසින්. ඒ වගේම පද රචනය සුනිල් සරත් පෙරේරා මහත්මයා විසින්. ඒ වගේම ඒ ගීතයේ සංගීත නිර්මාණයත් සිදු කරන්නේ ගුණදාස කපුගේ මහත්තයා විසින්. ඉතින් ඒ ගීතයේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ සසර ගමනේ එක කොටසක් බවත් සෑම මිනිසෙකුම ජීවිතයේ සුව දුක එළිය අඳුර නිසල සසල බව අතර දෝලණය වෙමින් තමන්ගේම සතුටක් සෙවීමට උත්සාහ කරන බව කියවෙනවා. ඒ වගේම ඒ සසර ගමන තුල හමු වෙන දුක්ගිනි පවා ජීවිතයේ අත්දැකීම් බවට පත් වෙමින් මනුෂ්‍යයාගේ හදවත තුල උතුම් අවබෝධයක් හදන බවත් ඒ ගීතය තුලින් කියවෙනවා. ඉතින් මේ අදහස ඊටවත් සංවේදී ලෙස අපගේ සිත් තුළට කාවද්දන්න ඒ ගීතයට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් අක්කේ අද වැඩසටහන ආරම්භයට පෙරම අද අපි වැඩසටහන කරන්නේ පසුගිය සාහිත්‍ය මාසයත් ඒ වගේම මේ ගෙවි යන කියවීමේ මාසයත් වෙනුවෙන් නිසා අපිට පුළුවන් නේද අපි මේදානන්ද FM ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට දවස් ආරම්භයට යහපත් සිතුවිල්ලක් ඉදිරිපත් කරන්න. ඔව් මල්ලි. ලෝකයේ මිදෙන වටින මිනිසෙකු නැත. සියලු දෙනාම කුමන හෝ අවස්ථාවකදී බිඳුවටම වැටේ. නැවත නැගිටීම් ප්‍රතික්ෂේප කරන මිනිසුන් පමණක් පරාජිතයන් වෙයි. ඔව්. මීළඟට අපි සූදානම් වෙන්නේ මේදානන්ද FM විශේෂාංග ලයිස්තු වෙත යොමු වෙන්න. ඉතින් අද දවසේ පළවෙනි විශේෂාංගයේ විදිහට මේදානන්ද පුවත් ඔබලට ඉදිරිපත් කරන්න ධර්මාචාර්ය ශ්‍රේණිය ගිණුම ලබන මලීෂා ප්‍රමුදිය අක්කා සූදානම්ින් ඉන්නවා. මේදානන්ද පුවත් ගමේ සිට විශ්වයටෙක් තතු විත්තේ. ආයුබෝවන් සුබ උදෑසනක්. අද මේදානන්ද පුවත් ඉදිරිපත් කරන මම මලීෂා මදුමාර. පුවත් සංස්කරණය හා ඉදිරිපත් කිරීම මලීෂා මදුමාර. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. දිවයින පුරා පැතිර යන වසංගතය පිළිබඳ සෞඛ්‍යාංශ අන්තරාංගවයි. වයස අවුරුදු 25ට වැඩි සියලු දෙනාට දැනුම් දීම. දකුණු ආසියාවේ වේගාත්මක ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවේ. දැන් පුවත් සවිස්තරාත්මකව. මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා A සහ B ආසාදන ශ්‍රීක්‍රියෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍යාංශ අනුතුරු අඟවන අතර මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දරුවන්ටය. ඇතැම් අවස්ථාවන්හිදී ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි අතර වයස අවුරුදු 2කට අඩු ලදරුවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට නියමෝනියාව සහ දරුණු ශ්වසන සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. වයස අවුරුදු 25ට වැඩි සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකුටම ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති වී හැකි බව සෞඛ්‍යාංශ පවසන අතර ආඝාත රෝගීන්ගෙන් 30% පමණ අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන අය වන බවට තොරතුරු වාර්තා වේ. ඉන්දියාවේ රංචිහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝත් යෝධසිංහ නව තරඟාවලි වාර්තාවක්ද සමගින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හා ශ්‍රී ලංකා ක්‍රීඩිකා සෆියා යාමික්ද නව තරඟාවලි වාර්තාවක්ද සමගින් මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. ඒ අනුව දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන දෙදෙනාම ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ. එසේනම් අදට නියමිත පුවත් අවසానයි. තවත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ස්තුතියි. ඊළඟට
මීළඟට අපි සූදානම් වෙන්නේ වැඩසටහන ලයිස්තුවේ මීළඟ විශේෂාංගය වෙන බෝසෙවන වැඩසටහන වෙත යමු වෙන්න. බෝසෙවන වැඩසටහන අද ඔයගලන්ට ඉදිරිපත් කරන්න මලීෂා මදුමාලියක්වත් සයෝන් මාදේව මල්ලිත් සූදානමින් ඉන්නවා. බෝ සෙවන ශ්‍රද්ධාවේ සිට නිර්වාණය දක්වා සුබෝදෑසන. අද දින බෝසෙවන විශේෂාංගය තුලින් කතා කරන්න යන්නේ බෞද්ධ දර්ශනය හා බැඳුණු සාහිත්‍ය පිළිබඳව. ආයුබෝවන් මල්ලි. ආයුබෝවන් අක්කේ. මල්ලි දන්නවද අපේ මාතෘකාව ගැන කතා කරනකොටම අපේ ඔළුවට එන්නේ මොකද්ද කියලා? නැහැනේ අක්කේ. මෙන්න මේකයි. බුදුදහමේ මූලික දර්ශන එනම් අනිත්‍යතාව, දුක්ඛතාව, පටිච්ච සමුප්පාදය වැනි දාර්ශනික මූලධර්ම ආශ්‍රිතව ලියන ලද ග්‍රන්ථ, කාව්‍ය, නාට්‍ය, විවරණ හා චින්තන ආදිය. එතකොට අක්කට කියන්න පුළුවන්ද බෞද්ධ සාහිත්‍ය ගැන කෙටි විස්තරයක්? ඔව් මල්ලි. බෞද්ධ සාහිත්‍ය කියන්නේ බුදුරදුන් විසින් දේශිත ධර්මය හා විනය තේමා කරගත් සාහිත්‍යයයි. මේ සාහිත්‍යයේ මූලය වන්නේ ත්‍රිපිටකයයි. මේ ත්‍රිපිටකය කොටස් තුනකට බෙදෙන අතර ඒ සූත්‍ර පිටකය, විනය පිටකය හා අභිධර්ම පිටකය. ඒ වගේම මේ බෞද්ධ සාහිත්‍යයත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පාලි බෞද්ධ සාහිත්‍ය හා සිංහල බෞද්ධ සාහිත්‍ය. පාලි බෞද්ධ සාහිත්‍යයට ත්‍රිපිටකය, අට කතා හා ටීකා අයත් වන අතර සිංහල බෞද්ධ සාහිත්‍යයට මහා වංශය හා දීප වංශය අයත් වෙනවා. මේක කාලය අනුවත් බැඳෙනවා නේද අක්කේ? ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ. ඔව් මල්ලි. මුලින්ම පුරාණ කාලය ගැන කතා කරොත් මෙහිදී බෞද්ධ සාහිත්‍ය බොහෝ විට පාලි භාෂාවෙන් ලියවී ඇති අතර මහා වංශය, දීප වංශය, පූජාවලි මේ කාලයට අයත් වෙනවා. මධ්‍ය කාලය ගැන කතා කරොත් මෙහිදී බෞද්ධ සාහිත්‍ය බොහෝ විට සිංහල භාෂාවෙන් ලියවී ඇති අතර සද්ධර්මාලංකාරය, සමන්තිපාසාදිකාව මේ කාලයට අයත් වෙනවා. ඊට පස්සේ නවීන කාලය ගැන කතා කරොත් බෞද්ධ විප්ලවය හා ආගමික පුරුදු නැවත ප්‍රබල කිරීමේ කාලයක් වන අතර ලෝක බෞද්ධ සංවාද, විද්‍යාත්මක විග්‍රහ භාවනාව හා සමාජ සම්බන්ධතා මේ කාලයේ කෘතිවල දැක්වේ. අක්කට කියන්න පුළුවන්ද එක් එක් යුගවලට අයත් සාහිත්‍ය කටති ටික? ඔව් මල්ලි. පොළොන්නරුව යුගය, අම්මා වතුර, ධර්ම ප්‍රදීපිකාව. දඹදෙණි යුගය, පූජාවලිය, කවුසිළුමිණ. කුරුණෑගල යුගය, දළදා සිරිත, ධාතු වංශය. ගම්පොළ යුගය, තිසර සංදේශය, මයුර සංදේශය. කෝට්ටේ යුගය, සැලලිහිණි සංදේශය, ලෝ වැඩ සංග්‍රහය. මහනුවර යුගය, සාරාර්ථ සංග්‍රහය. ඔව් අක්කේ. පාලි භාෂාව, සිංහල භාෂාව, සංස්කෘති භාෂාව නේද? ඔව් මල්ලි. අක්කට පුළුවන්ද මේවා වල අරමුණ මොකක්ද කියලා කියන්න? ඒ තමයි බුදුරදුන් විසින් දේශිත ධර්මය හා විනය තවදුරටත් දැනුවත් කිරීම හා ව්‍යාප්ත කිරීම. අදට නියමිත බෝසෙවන විශේෂාංගය මෙතනින් සමාප්තයි. තවත් දවසින් හමු වෙමු. හොඳයි. මීළඟට අපි සූදානම් වෙන්නේ අද දින වැඩසටහන් ලයිස්තුවේ තුන්වෙනි විශේෂාංගය වෙන දසදෙස විමසුම වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේ සම්පත්දායිකාවක් විදිහට අද අපිත් එක්ක එකතු වෙනවා අප ධර්ම විද්‍යාලයේ කනිෂ්ඨාචාර්යනී සයනි චිතාරා.
දස දෙස විමසුම විශ්වය විමසන පිරික්සුම් ඇස. සුබ උදෑසනක් අක්කේ. සුබ උදෑසනක් මල්ලි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සාහිත්‍ය සම්මානලාභී. ඉතින් ගුරුතුමියනි අද අපි කතා කරන්න යන්නේ සාහිත්‍ය සම්මානලාභී නිර්මාණ වලින් සමාජයට වන බලපෑම, ළමා සමාජයට වන බලපෑම ප්‍රශස්තද නැද්ද කියලා. ඉතින් ගුරුතුමියගේ මතය අනුව සම්මාන ලබන සාහිත්‍ය කෘති ළමයින්ගේ සමාජ අවබෝධය වැඩි කරන්න කොච්චර දුරට දායක වෙනවද? ඔව් යලිතු. සම්මානිත සාහිත්‍ය කෘති සමාජය, මනුෂ්‍යත්වය, අසාධාරණතා, පීඩනය, යහපත් හැසිරීම වගේ මාතෘකා ගැඹුරු ලෙස විස්තර කරන නිසා ළමයින්ගේ සමාජ අවබෝධය වැඩි වශයෙන් වර්ධනය වෙනවා. මේ වගේ කෘති බොහෝ විට සත්‍ය ජීවිත කතා, ඉතිහාසය, දේශපාලනික හෝ සමාජීය පසුබිම් මත තමා පදනම් වෙන්නේ. උදාහරණයක් විදිහට The Diary of Anne Frank කියන්නේ ජර්මනියේ යුද්ධ කාලේ දරුවෙකුගේ බය, අසාධාරණ සිදුවීම් ගැන ලියපු දිනපොතක්. මේක කියවන ළමයින්ට යුද්ධය කියන්නේ සෙල්ලමක් නෙමෙයි, ජීවිත විනාශ කරන දරුණු අත්දැකීමක් කියලා අවබෝධ කරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙන් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියපු මඩොල් දුව කෘතිය ගන්න පුළුවන්. එතන ගැමි සමාජය, පවුල් වටිනාකම්, ආර්ථික පීඩාවන් වගේ කරුණු ළමයින්ට ගැඹුරින් අවධානය කරගන්න පුළුවන්. ඒ නිසා සම්මානිත සාහිත්‍ය කියවීම සිසුන්ට මේ අපිට පේන ලෝකෙන් අභ්‍යන්තර ලෝකයක් බලන්න දොරකඩක් වෙනවා. ඔව් ගුරුතුමියනි. ඉතින් මේ දරුවන්ගේ චරිතය නිර්මාණය කිරීමට, මේ ජලුවන්ගේ චරිතය වර්ධනය කිරීමට මේ වගේ කෘති වලින් හොඳ බලපෑමක් තියෙනවා කියලා ඔබතුමිය හිතනවා? ඔව්, පැහැදිලිවම. දරුවෙකුගේ චරිතය, වගකීම, දයාව, අනුකම්පාව, සාධාරණය, අන්ධ විශ්වාස වලින් බැහැරව පෙනීම යනාදී ගුණවල ගොඩනැගීමට මේ වගේ පොත් ලොකු දායකත්වයක් සපයනවා. උදාහරණයක් විදිහට ලුවීසා ඇල්කොට්ගේ ලිටල් වුමෙන් කියන කෘතියේ මාච් කියන සහෝදරියන්ගේ ජීවිතය තුළින් දරුවන්ට තමන්ගේ ආශාවන්, පවුල් සම්බන්ධතා, තරඟකාරීකම, වහල්කමෙන් තොර ජීවිතයක් ගැන ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ කෘති කියවන දරුවා වැරදි නිවැරදි වෙන් කිරීම, තමන්ගේ හැසිරීම පිළිගැනීම, අන් අයගේ වේදනාවට උනන්දුවක් දැක්වීම වගේ මූලික චරිත ගුණ සකස් කර ගන්නවා. ගුරුතුමියනි, සාහිත්‍ය සම්මානයක් ලැබීමෙන් පමණක් කෘතියක් ළමයින්ට සුදුසුයි කියලා නිර්දේශ කරන්න පුළුවන්? ඔව්. සම්මානයක් ලැබීම කියන්නේ කෘතියේ ගුණාත්මක බව ලැබෙන පිළිගැනීමක්. නමුත් සම්මානයක් තිබීම කියන්නේම දරුවෙකුට සුදුසු වීම යන්න කියන්න මං කියන්නේ නැහැ. සමහර සම්මානිත කෘතීන් ගැඹුරු දර්ශන, යුද්ධ, සංස්කෘතීන් ගැන කියවෙනවා. මේවා කිසිසේත්ම දරුවන්ට ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මෑන් රුකර් පයිස් දිනෝ ලයිෆ් ඔෆ් පයි විශ්වාස, දෙවියන්, ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න විස්තර කරන නිසා වයස 10ට පහළ දරුවන්ට තේරුම් ගන්න අසීරුයි. ඒ වගේමයි සංස්කෘතිය ගැන අධික වශයෙන් කතා වෙන වාරිස් ඩයිරිගේ ඩෙසර්ට් ෆ්ලවර් කෘතියත් දරුවන්ට අනුමත කරන්න බෑ. ඒ වුණාට නිව්බෙරි ඔනර් බුක් සම්මානය දිනපු චාර්ලට්ස් වෙබ් වගේ පොත් මිතුරුකම, අනුකම්පාව ගැන හොඳින් කියවන්න පුළුවන් නිසා ළමා පාඨකයන්ට මේක සුදුසුයි. සම්මානයක් කියන්නේ ගුණාත්මක ලකුණක්. ඒත් වයස, මානසික වෘද්ධිය අනුව සුදුසුකම තීරණය කරන්න ඕනේ. ඉතින් ගුරුතුමියනි, දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව සහ සිත් ගන්නා හැකියාවන් වර්ධනයට මේ වගේ කෘති කොයිතරම් උපකාරී වෙනවද? ඔව්. කියවීමෙන් නව අදහස් කියවීමේ හැකියාව. කියවීමෙන් නව අදහස් කියවීමේ හැකියාව වගේම ඔවුන්ගේ නිර්මාණශීලීකරණය සහ සිත් ගන්නා හැකියාව වර්ධනය වෙනවා. උදාහරණ විදිහට ජේ.කේ. රෝලින් විසින් රචනා කරපු විශිෂ්ට නිර්මාණයක් වෙන හැරි පොටර් කියවීමෙන් චිත්‍ර, ෆෑන් ෆික්ෂන්, රෝල් ප්ලේ මගින් නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. සමාජ ගැටලු පිළිබඳ ළමයින්ගේ ආකල්පවලට මේ වගේ කෘති බලපාන හැටි ගැන ඔබතුමියට විස්තර කරන්න පුළුවන්? පොත් කියවීම මගින් ළමයින්ට අන් අයගේ දුක්, අත්දැකීම් සහ සමාජ ගැටලු වටහා ගැනීමේ හැකියාව ලැබෙනවා. දරුවන්ගේ සමාජ අනුකම්පාව වගේ දේවල් මේකෙන් වර්ධනය කරනවා.
උදාහරණයක් විදිහට A Long Walk to Water යන කෘතිය කියවීමෙන් ජලහිඟය සමාජ වගකීම් වගේ දේවල් මෙතනදී කතා කරගන්න ළමයින්ට අවධාරණය කරගන්න පුළුවන්. ගුරුතුමියනි ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන දරුවෙක් Tamanගේ කාලය සාහිත්‍ය කෘති කියවන්න වෙන් කරන එක සුදුසුද නැද්ද කියන එක පිළිබඳ ඔබගේ අදහස මොකක්ද? ඔව්. කියවීමට කාලය වෙන් කරනවා කියන්නෙම ඉතාමත් වැදගත්. අර කතාවකටත් කියනවනේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ වගේමයි මාටින් වික්‍රමසිංහයන් මෙන්න මෙහෙම කතාවකුත් කියනවා. නවකතා පොත් 20ක් කියවන තරුණයා අවුරුදු 40ක් නිවැරදි නම් අවුරුදු 40ක් වයසකට යනවා කියලා තේරෙනවා. කියවීම මගින් මානසික වර්ධනය, භාෂා වැඩි දියුණුව, අවධානය, කාල කළමනාකරණය වගේ හැකියාවන් වර්ධනය වෙනවා. මේ සම්මානිත සාහිත්‍ය කෘති හරහා දරුවන්ට හොඳ වටිනාකම් සහ මනුෂ්‍යත්වය උගන්වන්න පුළුවන්ද? ඔව්. කියවීමෙන් අනුකම්පාව, අවංකකම, සහසම්බන්ධතාවය, වගකීම්, අන් අයට ගරු කිරීම වගේ වටිනකම් වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට මම කලින් සඳහන් කර චාර්ලට්ස් වෙබ් කියවීමෙන් මිතුරුකම, වගකීම් දරුවන්ට ලබා දෙනවා. ඉතින් ගුරුතුමියනි අද වර්තමානයේ දරුවන්ගේ රුචිකත්වයට අනුව මේ සාහිත්‍ය කෘතිවල වස්තු විෂයන් ගැලපෙනවද? ශාස්ත්‍රීය පොත් ගැඹුරු පාඩම් සහිත වෙනවා. දේශීය සංස්කෘතිය, ප්‍රබන්ධ මේ වගේ දේවල් නිසා මේවයි වටිනාකම් ආසාවන් වැඩි කරනවා. පර්සි ජැක්සන් කතාමාලාවේ තියෙන වටිනා ඇඩ්වෙන්චර්ස් නිසා ආසාව වැඩි කරනවා. ඒ වගේමයි අපි කවුරුත් ආස කරන ඩයරි ඔෆ් විම්පි කිඩ් කියන්නේ ඥාතීත්වය, සහෝදරත්වය ගැන තියෙන චරිත නිසා ළමයින්ගේ ආසාවන් එයාලගේ ගැළපීම මෙතන වැඩි දියුණු වෙනවා. ඉතින් ගුරුතුමියනි වර්තමානයේ මේ තාක්ෂණික යුගයේ සම්මානිත සාහිත්‍යෙහි වැදගත්කම අඩු වෙලා කියලා ඔබතුමිය හිතනවද? ඔව්. තාක්ෂණ ඉතා වේගයෙන් යන මේ කාලයේ සම්මාන ලැබූ සාහිත්‍ය කෘතිවල වැදගත්කම අඩු වෙනවා කියලා හිතන්න පුළුවන් යම් තාක් දුරකට. ඒත් ඒක නිවැරදි කියන්න බෑ. කියවීමේ ආකාරය වෙනස් වුණත් අගය සහ සමාජමය මානසික වටිනාකම අඩු වෙන්නේ නැහැ. තාක්ෂණික උපකරණ තියෙනවා. ඒවයි e-books, audio books, interactive reading apps උදාහරණයක් විදිහට ඔය Wattpad වගේ apps මගින් දරුවන්ට digital reading habit උගන්වනවා. ගෝලීය උදාහරණයක් විදිහට Potamo සහ Epic apps මගින් digital interactive reading experience ලබා දෙනවා. ඒ නිසා තාක්ෂණයේ කියවීමේ වැදගත්කම අඩු නොකර වෙනස් මාර්ගයක් ලබා දෙනවා වගේ දේවල් කියන්න පුළුවන්. ඉතින් දරුවන්ව මේ කෘති කියවීමට උනන්දුවක් ඇති කරන්න මොන වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්ද? ඕන තරම් විදි තියෙනවා. කතාවේ ආරම්භය රසවත් කරන්න පුළුවන්. කතාවේ ආරම්භය කෙටි කොටස් වලින් අපිට පටන් ගන්න පුළුවන්. ඒ වගේමයි චිත්‍ර ඇඳීම, ෆෑන් ආර්ට්, රෝල් ප්ලේ, ස්ටෝරි ටෙලිං ඇක්ටිවිටීස් මගින් සහභාගීත්වය වැඩි කරන්න පුළුවන්. ගුරුවරුන් සහ දෙමාපියන්ගේ සහභාගීත්වය, ප්‍රේස් සහ රිවෝඩ්ස් මගින් උනන්දුව වැඩි කරන්න පුළුවන්. ලංකාවේ උදාහරණයක් විදිහට මඩොල් දුව කියවීමේදී චිත්‍ර, කණ්ඩායම් සාකච්ඡා මගින් වටිනාකම වැඩි වෙනවා. ඒ වගේමයි අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙන ජේ.කේ රෝලින්ගේ හැරි පොටර් ෆෑන් ආර්ට් කන්ටෙස්ට්, රෝල් ප්ලේ ඉවෙන්ට්ස්, ප්‍රශ්නාවලි සහ ඔන්ලයින් සාකච්ඡා ඒ වගේ දේවල් වලින් කියවීමට උනන්දුව ඇති කරනවා. ඉතින් ගුරුතුමියනි දරුවන්ගේ ජීවිතේ තීරණාත්මක තෝරා ගැනීම සිදු කරන්න මේ වගේ කෘතිවලට කොච්චර දුරට බලපෑමක් කරන්න පුළුවන්ද? ඔව්. සම්මාන ලැබූ කෘති කියවීම, තීරණ ගැනීම, ගැටලු නිරාකරණය, සමාජ වගකීම් වර්ධනය කරනවා. ළමයින් පොත් කියවෙන එකෙන් යුතුයකම්, වගකීම් පිළිබඳ තේරුම් ගන්නවා. හැරි පොටර් කතාමාලාව කියවීම තුලින් නිවැරදි තෝරා ගැනීම, නායකත්වය, මිත්‍රත්වය, පක්ෂපාතීත්වය වගේ ගතිගුණ වර්ධනය කරනවා. මේ වගේ පොත්වලින් Tamanගේ දෛනික ජීවිතයේ තීරණවලදී නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. ඔව් මම හිතනවා අද මේදානන්ද FM ශ්‍රවණය කරන ඕගොල්ලෝ හැමෝටම මේ සාහිත්‍ය සම්මානලාභී නිර්මාණ වලින් ළමයින්ට වෙන බලපෑම කොච්චර වැදගත්ද කියලා වැටහෙන්න ඇති කියලා. ඉතින් අද දින සම්පත්දායිකාවක් ලෙස අප හා එක් වූ දහම් පාසලේ ආචාර්යනී සයුනි චිතාරා ගුරුතුමියට ස්තුතිවන්ත වෙමින් අපි මීළඟ විශේෂාංගය වෙත යොමු වෙමු. මීළඟ විශේෂාංගය වන පුරාතන වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කිරීමට සවිරු හෙසර මල්ලි සූදානමින් ඉන්නවා.
පුරාතන අනාගතයේ උදෙසා අතීතය. ආයුබෝවන් සුබෝදෑසනක් වේවා. අද මම පුරාතන විශේෂාංගයේ ඔබට කියන්න යන්නේ දවසට දහස් ගණනක් පුරා අපේ පැරණි සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මුළු ලෝකෙටම නිහඬව විදහා පාපු ඒ අද්විතීය ලෝක උරුමය ගැනයි. සීගිරිය කියන්නේ කාශ්‍යප රජුගේ රජමාලිගය විතරක්ම නෙමෙයි. විවිධ සාහිත්‍ය නිර්මාණ සීගිරියෙහි අපට දක්නට ලැබෙනවා. සීගිරි කැටපත් පවුර කියන්නේ ඒවා අතරින් වූ සුවිශේෂී කලා නිර්මාණ. සීගිරි කැටපත් පවුරෙහි ගද්‍ය, පද්‍ය හා විවරණ 1800කට අධික වූ සාහිත්‍ය නිර්මාණ තියෙනවා. සීගිරි ගවේෂකයන්ගේ අවධානයට ලක් වූ මෙය ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 14 වන සියවස දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සෞභාග්‍ය පැවති අනුරාධපුර යුගයේ අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රයක් විදියට සීගිරි කුරුටුගී හඳුන්වන්න පුළුවන්. පසු කාලයක ඇතිවන විවිධ වසංගත සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ විනාශ වී ඇති බැවින් සීගිරිය අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයක් බවට පත්වෙනවා. මේ සාම්භාව්‍ය සාහිත්‍ය බොහෝ විට රජවරු ආගමික කතා හෝ වීර කාව්‍ය වටා ගෙතුණු අතර මේ සීගිරිගේ අපිට හඳුන්වා දෙන්නේ ඊට හාත්පසින් වූ වෙනස් පොදු ජනතාවගේ සිතුවිලි. සීගිරිගේ ලියවුවන්ගේ වැඩි පිරිසක් සාමාන්‍ය ජනතාව වීම නිසා ඒ කාලයේ පැවති පොදු ජනතාවගේ කැමැත්ත ඔවුන්ගේ සිතුම් පැතුම් ජීවන රටාව මනාව පිළිබිඹු කරනවා. මේ මගින් ප්‍රධාන වශයෙන් සීගිරි සිතුවම් අලංකාර කරන අතර සමහර ගීවල එම සිතුවම් පිළිබඳ රසවත් තොරතුරුද ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතර ප්‍රේමය, විරහව, ජීවන රටා, භාෂාමය හැකියාව සහ එකල සමාජයේ පැවති චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ තොරතුරු හෙළි කරනවා. යටපත් පෞරයේ සිතුවම් වල ආකර්ෂණයේ දුටු විට සංචාරකයන් බෞද්ධ දර්ශනයට අනුකූලව සිතුවිලි සටහන් කරලා තියෙනවා. බුදල් නම් කෙනෙක් මෙන්න මේ විදිහට කියලා තියෙනවා. හිතෙහි යහපත විද බලය රණවන බුන බල නොමෙම් රජ මහන්සිත රජ මහා හම සිහිවන කලසෙන් බොදවල ලයෝගී මහාචාර්ය සෙන්රත් පරණවිතාන ශූරින්ගේ විග්‍රහයට අනුව මේ දී ඇති අදහස මෙසේ. මේ රන්වන් ලඳුන්ගේ රූපේ දකිමින් සිත දියුණු කරගන්න. රාගයේ සිත මුලා නොකරගන්න. මක් නිසාද යත් රාගයේ දුරු විට සෙනෙහස දුරවන බැවින්. සීගිරි කුරුටුගේ කියවා අර්ථය නිරූපණය කිරීමේ පුරෝගාමියා වූයේ මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතායි. ඔහු විසින් සීගිරි ග්‍රැෆිටි නමින් කෘති දෙකකින් ගී 685ක් පමණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සාහිත්‍යයේ ලැබි අප මේ කුරුටු ගී පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ඒවායේ රසය මුළු ලොවටම ගෙන යාම අප සතු වගකීම. ඒ වගකීම ඔබට මතක් කරමින් තවත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමුගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මීළඟට මනුෂ්‍ය ජීවිතයට සාහිත්‍යයේ බලපෑම ගැන ඔබත් එක්ක කතා කරන්න වියමන වැඩසටහනින් නිසල් රන්දිය මල්ලිත් චානුක දේවින් මල්ලිත් සූදානමින් ඉන්නවා. වියමන සාහිත්‍ය කලා සංස්කෘතික නේක රටා මැදින් සුබ උදෑසන චානුක අපි අද වියමන වැඩසටහන තුලින් කතා කරන්න යන්නේ මනුස්ස ජීවිතයට සාහිත්‍යයේ බලපෑම පිළිබඳ.
විද්‍යාව ලෝකය වෙනස් කරන විෂයක් නේද? තාක්ෂණයත් ඒ වගේමයි. ඒ සාහිත්‍ය කියන විෂය අධ්‍යාපනය තවත් වැදගත් තැනක් ගන්නේ ඇයි? ඒකෙන් ඇත්තරම අපේ ජීවිතයට බලපෑමක් තියනවද? ඕ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තමයි ඒක. බොහෝ අය හිතනවා සාහිත්‍ය කියන්නේ පොත්පත් කියවලා කවි කියවලා ලිපි ලියලා ඉවර වෙන එක දෙයක් කියලා. ඒ සාහිත්‍ය කියන්නේ මිනිස්යාගේ හදවත විවෘත කරන ශිල්පයක්. එය මනස සනසන සිත පුළුල් කරන සහ ජීවිතයේ ගැඹුරු ලෙස තේරුම් ගන්න උදව් කරන මගක්. හරි. ඒ කතාව ඇත්ත. නමුත් ඒක හැඟීම් ගැන විතරක් නෙමෙයි නේද? ජීවිතයේ ප්‍රායෝගික පැත්තකට මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. සාහිත්‍ය කියවූ මිනිසා අනිත් අයගේ දුකද සතුටද සිත් ගැන්වීමද තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඔයා අපිට ඒකට උදාහරණයක් දෙන්න. හරි. මාරටින් වික්‍රමසිංහගේ මඩලු දුව නවකතාවක් කියවද්දි නියමයි. සාහිත්‍ය මිනිසයාගේ ජීවිතයට මනස හා විවේකයේ ගොඩනගන අගනා පාඩමක්. ඔයාගේ උදාහරණ නිවැරදි. තාමත් අපේ රටේ ගුණදාස අමරසේකර හා මහගම සේකර වගේ ලේඛකයෝ සමාජයට බොහෝ සේවය කළා. මහගම සේකර මෙතන ඒකෙන් අපිට සමාජය වෙනස් කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. ඒ අසාධාරණයට විරුද්ධව මිනිසුන් හිතන්න පෙනී සිටින්න හා ක්‍රියා කරන උදව් කරනවා. එහෙනම් සාහිත්‍ය කියන්නේ විනෝදයට විතරක් නෙමෙයි නේද? ජීවිතේට පාඩමක් වෙන දෙයන්නේ. නමුත් මේ කාලයේ තරුණයෝ විද්‍යාව, තාක්ෂණය හා සමාජ මාධ්‍ය වලට වැඩිපුර ඇලී ඉන්නේ. ඒ නිසා වුන් සාහිත්‍ය කියන්න කැමති වෙයි කියලා හිතන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. තාක්ෂණය මේ යුගයේ අත්‍යවශ්‍යයි. නමුත් එයින් මානසය දියුණු වන්නේ නැහැ. නමුත් සාහිත්‍ය මානසයට විවේකයක් සංසුන් භාවයක් ලබා දෙනවා. මට දැන් තේරුම් ගියා. විද්‍යාව තාක්ෂණය ලෝකයේ දියුණු කරනවා නම් සාහිත්‍ය මිනිසාගේ හදවත හැඩ කරනවා. මේ දෙකම අවශ්‍යයි. නමුත් හදවත නැති මිනිසෙකුට ලෝකයේ අගයක් නැහැ. හුඟක් හොඳයි. ඒ නිසා අපි ලෝකයේ දියුණුවට තාක්ෂණය වගේ මානසයේ දියුණුවට සාහිත්‍ය අවශ්‍යයි. ස්තුතියි. මීළඟට වනපියස වැඩසටහන තුළින් සාහිත්‍යාංගවල පරිසර වර්ණනා ගැන ඔබත් එක්ක කතා කරන්න සෝහස්මිත් රමිදු මල්ලිත් අකිත් රන්සර මල්ලිත් සූදානමින් ඉන්නවා. වනපියස ලෝකයේ ප්‍රාණයට දැහැන්ගතව සුබ උදෑසන. අපි අද කතා කරන්න යන්නේ අපේ සිංහල සාහිත්‍ය නිර්මාණයන් කියන එකිනෙකට වෙනස් වූ පරිසර වර්ණනා ගැනයි. ඔව් අයියේ. අපි අද මුලින්ම කතා කරන්න යන්නේ අපේ සාහිත්‍ය ස්වර්ණමය යුගයේ වශයෙන් සැලකෙන කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරපු ශ්‍රී ලංකාවේ සිංහල සංදේශාවලියේ මුදුන්මල්කඩ දෙස සැලකෙන සැලලිහිණි සංදේශයේ එන පරිසර වර්ණනාවක් ගැන. අයියේ කියමුකෝ බලන්නේ කවියක හැමෝටම ඇහෙන්න. වඳිමින් සවස නැල හැසිරෙන දිගතුවල සොබවන් සුනිල් මිනි නිල් නුඹ තුරවිපුල පතසන්නාවර ගිරි නැටියෙන් වැටෙන කාල පිළිකුන් සුරත් පල වැනිවේ රිවිමාඩල මෙහිදී කවියා ආස විසල් ලෙස පැතිර ගිය ගසක්සේ දකි. එහි අතු දස දිසාවේ පැතිර ඇති බව කවියා කියයි. බස්නාහිර පැත්තේ නටුවෙන්
ගිලිහි වැටෙන්නට ඔන්න මෙන්න කියා ඇති ඉදින පළතුරක් ලෙස කවියා දකින්නේ රතුපාටින් බැස යන හිරුමඩලයි. මේ කවියේ හරිම රසවත් සරලව ඉදිරිපත් කරලා තියෙනවා නේද අයියේ? ඕ මල්ලි බලන්න ඒ කවියේ තියෙන උපමා හරිම නැවුම්. හොඳට ගැලපෙන්න ලියලා තියෙනවා. කොළඹ කවීන් අතර පී.බී. යල්විස් පෙරේරාගේ නැටුම යන කවි පන්තියේ මේ වගේම පරිසර වර්ණනාවක් එනවා මල්ලි. පුන්සඳ මාඩල වැජ බේන සඳ අහස පිට දිලිහෙයි මාදින් මාද තරුවැල් කනක කැට වවුලෝ පියාඹයතියාඹ උයන සිට සඳරැස් වැටෙයි කවුලුවකින් නිදනගේට. පුන්සඳ මඩල පායලා තියෙන විදිය කවියා ලියලා තියෙන අපූර්ව බලන්න අයියේ. ඕ මල්ලි තරුයාය කවියා උපමා කරලා තියන්නේ රත්තරන් කැටවලට. ඒ වගේම ගීත සාහිත්‍යයේ පුරෝගාමියා වන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කෝමල රේඛා පෙරවදනේ දක්වා ඇති පරිදි එකල පැවති ටයිම්ස් මන්දිරයේ තුන්වන මහලේ කවුලුවකින් දුටු අසල තිබූ බෝගසේ කොළ සුළඟට සෙලවෙන විදිය එකම ලීලාවක් නොවේදයි හිතට නැගීම මහබෝ වන්නම ලියන්නට හේතුපාදක වුණා. සත්සර නගලා ටික ටික සෙලවි සත්සර නගලා ටික ටික සෙලවි සිරි මහබෝ හිමිගේ මනෝහර පළුපත් නතුරි කිලි නටාගිය තාලෙහි රස නැගුණා තරාගී ජීවනා. වීණාවක තත් මෘදු සුමුදු ඇඟිලි වලින් සෙමින් පිරිමදින විට නැගෙන සත්සර නාදය වගේමලු බෝපත් සෙලවෙනකොට නැගෙන හඬ. පසුව බෝපත් ප්‍රීතියෙන් නැටුම කේදෙන විටත් කවියා හරිම අපූර්ව ලෙස පවසනවා. මේ වගේම හරි අපූර්ව අදහසක් එච්.එම්. කුඩලිගම කවියාගේ සිරිමලී කය පන්තියේ තියෙනවා. බලන්න අයියේ මේ කවියේ හිරු බැස යන බව කීම වෙනුවට කවියා යොදලා තියෙන ලස්සන වචනේ. ඕ මල්ලි ඉර ඇකිලෙන බව කීමෙන් හරි අපූර්ව රසයක් ලැබෙනවා. අපි අද සාහිත්‍ය නිර්මාණයන්හි එන පරිසර වර්ණනා කිහිපයක් ගැනම කතා කළා. ඔව් ආයෙත් දවසක මේ වගේම ලස්සන වැඩසටහනකින් හමු වන බලාපොරොත්තුවෙන් අපි අද සමුගෙන යනවා. සුබ දවසක්. එසේනම් අද නියමිත විශේෂාංග පෙළ ගැස්ම මෙතනින් අවසానයි. අපි අද මේදානන්ද FM තුලින් සමුගෙන යනකොට ඔබට ඇහැලමරෙන් ගස් පිරීලා කියන චන්ද්‍රා විජේවර්ධන මහත්මිය විසින් රචනා ගායනා කරන ලයනල් ඇල්ගම් විසින් සංගීතය නිර්මාණය කළ ජයරත් ගමගේ මහත්මයා විසින් පද රචනය කළ සුන්දර නාට්‍ය ගීතයක් ඉදිරිපත් කරන්න සූදානම්. එසේනම් ලබන සතියේත් මේදානන්ද FM 44 වන විකාශයත් සමගින් ඔබ සමග එකතු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සුබ දවසක්.
හරි හිතයි මලි කුකුලන් අඬලන කොට අහන් ඉන්න හරි හිතයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි ලස්සන දළු නැලවෙනකොට ඇඟට හරිම හීතලයි ඇඟට හරිම හීතලයි ලස්සන දළු නැලවෙනකොට ඇඟට හරිම හීතලයි ඉගිලෙන අර සමනලයි අල්ලන්නට බැරි හැඩයි ඉගිලෙන අර සමනලයි අල්ලන්නට බැරි හැඩයි ලස්සන දළු නැලවෙනකොට ඇඟට හරිම හීතලයි ඉගිලෙන අර සමනලයින් අල්ලන්නට බැරි හැඩයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි